තද උණ තියෙන්න පුළුවන්. ඒ වගේම තද හිසේ කැක්කුමක්. වමන යෑම. ඒ වගේම ලයිට්ස් දිහා බලන්න අමාරු ගතියක් එන්න පුළුවන්. ඊට පස්සේ ෆිට්ස් එන්න පුළුවන්. ෆිට් එක කියලා කියන්නේ වලිප්පුව වගේ. වලිප්පුව වගේ ලක්ෂණයක් එන්න පුළුවන්. ඒ වගේම ගොඩක් චූටි දරුවෝ නම් හරි කිරි උරා බොන ගතියේ අඩු ගතියක්. කිරි උරා බීමේ අඩුවක් එන්න පුළුවන්. ඊට පස්සේ බෙල්ල එහාට මෙහාට හරවද්දි තද ගතියක්. බෙල්ලේ තද ගතියක්. දරුවා හැසිරෙන විදිහේ යම්කිසි වෙනසක් තද උනත් එක්ක තියෙනවා නම් මේ රෝග ලක්ෂණ මොනවා හරි තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු වෙන්න ඕනේ. හෙලෝ කොහොමද ඔයාලට? අද ඉතින් අපි ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල පොඩි ළමයි අතර විශේෂයෙන්ම ව්‍යාප්ත වෙන රෝගයක් ගැන කතා කරන්න. ඒ තමයි මෙනින්ජයිටිස් රෝගය. නැත්නම් මොලේ උණ කියලා කියන්නේ මෙනින්ජයිටිස් වලටම තමයි. හරි. අපි මෙනින්ජයිටිස් ගැන කතා කරනකොට මේ දවස්වල අපිට සමාජ මාධ්‍යයේ ළඟ නිවුස් වල හැමදේකම මේ රෝගය ගැන බහුලව කතා වෙනවා නේද? ඔව්. හරි. මුලින්ම අපි කතා කරමු මේ රෝගය කොහොමද හැදෙන්නේ සහ මොන වයස් කාණ්ඩවල ළමයින්ටද මේ රෝගය හැදෙන්නේ? මේක දැනට හඳුනාගෙන තියෙන විශේෂයෙන්ම හැදෙන්නේ අවුරුදු 5ත් 14ත් අතර දරුවන්ට කියලා. හැබැයි ඊට අඩු වයසක දරුවන්ටත් ඊට වැඩි වයසක දරුවන්ටත් මේක හැදෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම දැනට හැදිලා තියෙන දරුවෝ අවුරුදු 5ත් 14ත් අතර වයස් කාණ්ඩවල ඉන්න අය. එතකොට මොන වගේ අවස්ථාවලදීද සහ මේ රෝගය කොහොමද හැදෙන්නේ? මොන වගේ පරිසරයන් තුළද මේ රෝගය හැදෙන්නේ? මේ රෝගය හැදෙන විශේෂම ක්‍රම දෙකක් හඳුනාගෙන තියෙනවා. එකක් තමයි respiratory droplets වලින්. ඒ කියන්නේ දැන් මම කතා කරන මගේ කෙළබිඳු, එහෙම නැත්නම් මගේ නාස් දියර, ඒව ඔයාගේ මේ සොසල් මාර්ගයට ඇතුළත් වෙලා එහෙම හැදෙන්න පුළුවන්. අනිත් එක තමයි දෙවෙනි එක ෆීකෝ ඕරල්. ඒ කියන්නේ මල පහ කරාට පස්සේ අපි හරියට අත් හොදන්න ඕනේ නැත්නම් ඒ විදිහෙන් ඒකෙන් හදන කෑම් වලින්, ඒ කියන්නේ අපි හරියට අත් සෝදන්න නැතුව හදන කෑම් වලින් ෆීකෝ ඕරල් රූට් කියලා එකට කියන්නේ. ඒ හරහා එන්නත් පුළුවන්. ඒකට කරන්න ඕන පුළුවන් තරම් ගෙදර ඇතුලේ හදන තමන්ගේ නිවසේ සෞඛ්‍ය ආරක්ෂිතව හදන කෑම කන එක, කඩෙන් ආහාර කන එක නවත්තන එක, කඩචෝරු කන එක නවත්තන එක. අනිත් එක තමයි හැමතිස්සෙම මාස්ක් එකක් දාන්න ඕනේ. පුද්ගලයන් දෙදෙනෙක් අතර දුර අඩුම ගාන මීටරයක්වත් පවත්වා ගන්න ඕනේ. කිවිසුමක් යනවා නම් අනිවාර්යයෙන්ම එක්ක ලේන්සුවක් තියලා එහෙම නැත්නම් තමන්ගේ වැලමිටි යටට කිවිසුම අරින්න ඕනේ. තමන්ගේ අර සසන මාර්ගයේ තියෙන ඩ්‍රොප්ලට්ස් එළියට නොයන ආකාරයට. අපි මෙනින්ජයිටිස් ගැන කතා කරනකොට අපි දැන් මේකේ රෝගයේ හැදෙන විදිය ගැන කතා කරනවා. එතකොට මේ රෝගේ හැදුනට පස්සේ මේ රෝගේ මේ පුද්ගලයාට මෙනින්ජයිටිස් තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන් මූලික රෝග ලක්ෂණ මොනවාද? ඒක ගැන මුලින්ම අපි කතා කරන එක හොඳයි. රෝග ලක්ෂණ කියන්නේ පළවෙනිම එක තද උණ. තද උණ තියෙන්න පුළුවන්. ඒ වගේම තද හිසේ කැක්කුමක්. ඒ කියන්නේ අපි හඳුනගෙන තියෙනවා තද උණත් එක්ක අපි දැන් මේ ඉස්සරහට කතා කරන යම්කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් කරා යොමු වෙන්න ඕනේ. පළවෙනි එක තමයි තද උණ. අනිත් එක තද හිසේ කැක්කුම. වමන යෑම. ඒ වගේම ලයිට්ස් දිහා බලන්න අමාරු ගතියක් එන්න පුළුවන්. ඊට පස්සේ ෆිට්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා නිකන් ගැස්මක් වගේ. ගැස්මක්. ඒ කියන්නේ ඒකට හරියට කියන සිංහල වචනයක් තියෙනවා. ෆිට් එක කියලා කියන්නේ වලිප්පුව වගේ ලක්ෂණයක් එන්න පුළුවන්. ඒ වගේම ගොඩක් චූටි දරුවෝ නම් හරි කිරි උරා බොන ගතියේ අඩු ගතියක්. කිරි උරා බීමේ අඩුවක් එන්න පුළුවන්. ඊට පස්සේ බෙල්ල එහාට මෙහාට හරවද්දි තද ගතියක්. බෙල්ලේ තද ගතියක්. මේක ගොඩක්ම අර කැරක්ටරිස්ටික් ලක්ෂණයක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම තද උනත් එක්ක මෙහෙම බෙල්ලේ තද ගතියක් තියෙනවා නම් ගොඩක් දුරට මෙනින්ජයිටිස් රෝගයට සමීපයි. ඒ වගේම යම්කිසි behavioral, ඒ කියන්නේ දරුවා හැසිරෙන විදිහේ යම්කිසි වෙනසක් තද උනත් එක්ක තියෙනවා නම් මේ රෝග ලක්ෂණ මොනවා හරි තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු වෙන්න ඕන. ඔව්. ඒ වගේම දැන් අපි ওই රෝග ලක්ෂණ වල අපි කතා කරා ආලෝකයට යම් ප්‍රතිරෝධීතාවයක් දක්වන එක ගැන කතා කරා සහ දරුවාගේ මොනවාරි චලනවල මේ දරුවාගේ වෙනස්කම් තියෙනවා නම් එහෙම අංග ලක්ෂණ වලින් පේනවා කියලා අපි කතා කරා. ඒකත් අපි තව පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා ඒ අපි හිතමු දරුවෙක් ගත්තොත් ඒ දරුවා එළිය ආලෝකයට නිරාවරණය වෙනකොට ඒ ළමයාට ඒ අමාරුකම දැනෙන්නේ නැත්නම් අපි හිතමු
කාමරයක් ඇතුළේ වෙන්න පුළුවන්, ගේ ඇතුළේ වෙන්න පුළුවන්. මේ විදුලි ආලෝකයකටද ඒ ළමයාගේ ඒ අමාරුකම ඉස්මතු වෙන්නේ. ගොඩක් දුරට පැහැදිලි කරන්නේ මේක ෆොටෝෆෝබියා කියලා. ඒ කියන්නේ දැල්වෙන ආලෝක විදුලිය. විදුලිය දිහා බලන්න අමාරු එක තමයි ගොඩක් දුරට මේක පැහැදිලි කරන්නේ එහෙම. හැබැයි ඉර දිහා බලද්දිත් අමාරු ගතියක් ඇති වෙන්න පුළුවන්. නිකන් එළිය ඉදි වගේ නෙමෙයි. අර තද ආලෝකයක් එනකොට ඒක දිහා බලන්න අමාරු ගතියක් එනවා. අපි කතා කරා දැන් රෝගය පැතිරෙන විදිය ගැන කතා කරා, රෝග ලක්ෂණ ගැන කතා කරා. අපි හිතමු එක පුද්ගලයෙකුට ඒ රෝගය හැදුනට පස්සේ ඒ වාහකයෙන් තව කෙනෙකුට ඒ රෝගේ වහනය වුණාට පස්සේ කොච්චර කාලයක් ඇතුළතද අනිත් පුද්ගලයාට ඒ රෝගේ බෝ වෙන්නේ? ඒ කියන්නේ මේකට කියන්නේ ඉන්කියුබේෂන් පීරියඩ් එක කියලා. ඒ කියන්නේ රෝගය නිරාවරණය වුණ දවස් ඉඳන් කොච්චර දවසක් යනවද තමන්ට ඒ කියන්නේ අදාළ පුද්ගලයාට එරෙදේ හැදෙන්න. මේ මෙනින්ජයිටිස් කියන රෝගය දැන් මේ යන රෝගය දවස් 3-7ක් අතර කාලයක් යන රෝග ලක්ෂණ මතුවෙනවා. ඒ කියන්නේ අද ඔයාට මෙනින්ජයිටිස් තියෙනවා කියලා මට අද ඔයාව කන්ටැක්ට් වුණොත් මට දවස් 3ක් හෝ 7ක් ඒ අතර කාලය ඇතුළත මගේ ලක්ෂණ එළියට පෙන්වන්න කරනවා. දවස් 3ක් හෝ 7ක්. හරි. මේ රෝගේ වැළඳුනාට පස්සේ මේ රෝගේ හොඳ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම හොඳ කරන්න පුළුවන් දැක්කද? ඇත්තටම මේක හොඳ කරන්න පුළුවන් රෝගයක්. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මේ රෝග ලක්ෂණ දැක්ක වහාම තමන්ගේ දරුවව වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන යන්න. නැත්නම් තමන්ගේ ළඟම තියෙන හොස්පිටල් එකට බබාව යොමු කරන්න. එතනදී අපි බබාව කොහොමද ඇඩ්මිට් කරනවා. ඇඩ්මිට් කරලා ඉවර වෙලා අපිට අර විදින බෙහෙත් කියලා කියන්නේ IV antibiotics injections තියෙනවා. ඒක කියන්නේ බෙහෙත් තියෙනවා. ඒකෙන් හොඳ කරන්න පුළුවන්. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක මේ වෙනකම්ම මේ මෙනින්ජයිටිස් රෝගය හැදුන බොහෝ පිරිස් හොඳ වෙලා තමන්ගේ නිවෙස් කරා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. වෙන්න ඕනේ අර නිසි වේලාවේදී වෛද්‍ය උපදෙස් කරා යොමු වෙන එක විතරයි. නිකන් තවත් සාමාන්‍ය වුණක් කියලා බබාව ගෙදර තියාගෙන ඉඳීම සුදුසු නැහැ. හරි. අපිට සාමාන්‍ය අපිට සාමාන්‍ය වෙනවා. ඒ වගේම දැන් මේ කතා කරන මෙනින්ජයිටිස් කියන රෝගය අපිට වැළඳන. එතකොට මේ සාමාන්‍ය වුණයි මේ මෙනින්ජයිටිස් කියන රෝගය අතර වෙනසක් තියෙනවද? එහෙම තියෙනවා නම් ඒ වෙනස අඳුරගන්නේ අපි කොහොමද? අපි දැන් හොස්පිටල් එකට ආවම කරන විශේෂ පරීක්ෂණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ මෙනින්ජයිටිස් කියලා අපි හිතනවා නම් අර රෝග ලක්ෂණات එක්ක එතකොට අපිට කරන්න පුළුවන් CSF fluid කියලා කියනවා. ඒ කියන්නේ අර කොන්දේට විදලා අරගන්න CSF fluid පරීක්ෂණය කරන්න පුළුවන්. අනිත් එක තමයි PCR. ඒ කියන්නේ throat swab එකක්. ඒ කියන්නේ අර ඔයාලට මතක ඇති කොවිඩ් කාලේ අර අපි throat swab එකක් කරන්නේ අර මේ නහය ඇතුලෙන් දාලා කටින් උගුරට දාලා ගන්න. අර ඒ throat swab එකෙන් පරීක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව මල බහ වලින් පරීක්ෂණ කරන්න පුළුවන්. එතකොට ඕවා අවශ්‍ය ටෙස්ටිං ටික කරලා ඉවර වෙලා අපිට තහවුරු කරගන්න පුළුවන්. මේක මෙනින්ජයිටිස් කියලා. ඒ වගේම තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. දැන් මේ යන මෙනින්ජයිටිස් රෝගය වෛරස් එකකින් බෝ වෙන එකක්. ඒක එන්ටරෝ වෛරසයෙන් තමයි බෝ වෙන්නේ. එන්ටරෝ වෛරස්. ඒක තමයි මේ වෛරසයේ නම. සහ තව මෙනින්ජයිටිස් වලට ගොඩක් තියෙනවා. ඒවා බොහෝ දුරට හැදෙන්නේ බැක්ටීරියා ආසාදන වලින්. නමුත් මේ මෙනින්ජයිටිස් රෝගය වෛරසයක් මාර්ගයෙන් තමයි හැදෙන්නේ. ඒ වෛරසයේ නම තමයි එන්ටරෝ වෛරස්. දැනට බොහෝ විට මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ පාසල් දරුවෝ අතර කියලා තමයි අපිට සමාජයේ කතා බහ කරනකොට අපිට දැනුවත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේක සාමාන්‍යයෙන් අපි හිතමු අවුරුදු 25 45 අතර වැඩිහිටි වයස් කාණ්ඩයේ අයටත් පැතිරෙන්න පුළුවන්කමක් තියෙනවා. එන්ටරෝ වෛරස් මෙනින්ජයිටිස් කියන රෝගය ගොඩාක් දුරට පොඩි ළමයි අතර තමයි ව්‍යාප්ත වෙන්නේ. හැබැයි ඊට අමතරව වෙන බැක්ටීරියා ආසාදන වලින් හැදෙන මෙනින්ජයිටිස් වර්ග තියෙනවා. ඒවා වැඩිහිටියන් අතර ව්‍යාප්ත වෙන්න පුළුවන්. හරි. දැනට එන්ටරෝ වෛරස් කියන මෙනින්ජයිටිස් රෝගය ව්‍යාප්ත වෙන්නේ අවුරුදු 5-14 අතර වයස්වල දරුවන්ට කියලා තමයි අනාවරණය කරගෙන තියෙන්නේ. අපි ඉස්සර කතා කරා වගේම මේ රෝගේ හැදෙන රෝග ලක්ෂණ අපි කතා කරා. ඊට පස්සේ මේ රෝගේ හැදුනොත් මොකද කරන්න ඕනේ කියලා අපි කතා කරා. ඊට පස්සේ මේක අපි රෝගේ වළක්වා ගන්න. ඒ කියන්නේ රෝගේ හැදෙන්න පෙර අපි මොනවද කරන්න ඕනේ කියලා අපි කතා කරා. ඒ වගේම මේක මොන වයස් කාණ්ඩවල උදවියටද මේ රෝගය හැදෙන්නේ කියලා අපි කතා කරා. ඒ වගේ ගොඩාක් දේවල් අපි කතා කරා. ඒ වගේම ඕගලන්ට මේ වගේ පොඩි රෝග ලක්ෂණයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගෙදර ඉඳගෙන
හොස්පිටල් එකකට ගිහිල්ලා අදාළ වෛද්‍යතුමෙක්ව හම්බෙන්න. එතකොට ඒ අවශ්‍ය ප්‍රතිකාර ටික ගන්න පුළුවන්. මේ රෝගය අපි කියන්නේ භයානක නෑ කියලා. නමුත් යම්කිසි අවදානම් මට්ටමක් තියෙනවා. හැබැයි ඒක ඔබ දැනගන්න ඕනේ මේ රෝගී රෝග ලක්ෂණත් එක්ක නියමිත බෙහෙත් ටික අරගෙන පරිස්සම් වෙන්න. හරි. අපි හිතනවා කලින් වීඩියෝ වගේ මේ වීඩියෝ එකත් ඔයගලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් ඒ වගේම ඔයාලගේ යාළුවන් අතරේ වීඩියෝ එක ෂෙයා කරගන්න. මොකද කොයි වෙලාවක හරි කාට හරිම මේ පණිවිඩය වැදගත් වෙයි කියලා අපිට හිතෙනවා. ඒ වගේම ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔව්. ඒ වගේම subscribe කරන්න තවද කරන්න එපා නේද? ඔව්. අපේ වීඩියෝ ගොඩක් බලන්නේ subscribe කරලා නැහැ. ඒ නිසා ආදරෙන් ඉන්න ඔයාලා යම්කිසි ප්‍රයෝජනයක් ගන්නවා නම් ඔයාලට ගන්න දෙයක් තියෙනවා කියලා හිතනවා නම් ඉදිරි වීඩියෝස් බැලීම සඳහා channel එක subscribe කරලා තියාගන්න කියලා. තව ඔයාලට මොන හරි වීඩියෝ ඕන නම් මොන හරි ඔයාලගේ suggestions තියෙනවා නම් ඒවත් අපිට comment section එකේ දාන්න. ඉතින් අපිත් එක්ක රැඳී සිටියාට ස්තුතියි. ඔව්. අපි හැමෝටම සෞඛ්‍යවත් නිරෝගීමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.